කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මේක මට ගොඩාක් විශේෂ බ්ලොග් එකක්. මොකද මේ මගේ බර්ත්ඩේ බ්ලොග් එක. මං ආවා මගේ ඩ්‍රෙස් එකට හරියන රෙදි ටික ගන්න. ඉතින් මේක තියෙන්නේ කොහෙද කියලා අහනවා ඉතින්. මේක බ්‍රිටිෂයින් ඔයාලට ගොඩාක් කිට්ටු තැනක්. මේක තියෙන්නේ පියාපදාන හොස්පිටල් වල. මම ෂේන්දිගෙන් ඕඩර් කරා මට ෂූට් එකට අවශ්‍ය වන පොඩි බඩු වගේක්. ඉතින් මේ ඒ ඕඩරේ ආපු දවසේ තමයි. ඉතින් බලමු මම මොනවද ෂේන්දිගෙන් ඕඩර් කරේ කියලා. මේ ඔක්කොගේම ෆොටෝස් මම පැත්තෙන් ඔයාලට දාලා තියෙනවා. ඒකට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. මේ තමයි මගේ බෑන්ඩ් එක. ඉතින් බර්ත්ඩේ ගර්ල් කියලා තියෙන බෑන්ඩ් එක මම සිල්වර් ඇන්ඩ් බ්ලැක් ගත්තේ. එතකොට මේ තියෙන්නේ ලස්සන ක්‍රවුන් එක. ඉතින් ඇත්තට මම හිතුවා ප්ලාස්ටික් කියලා. ප්ලාස්ටික් නෙමෙයි බලන යද්දි මේක යකඩ වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හරියම ලේසි. අපි හිතුවේ මේක එද්දි කැඩෙයි කෙරෙයි කියලා. හැබැයි එහෙම තිබ්බේ නෑ. මේක චුට්ටක්වත් කැඩලා තිබ්බේ නෑ. මේ තමයි මගේ බැලුන් දෙක. ඒ කියන්නේ 1 and 8. එතකොට මේ තියෙන්නේ මගේ ලස්සන ග්ලව්ස් දෙක. මේ අප්‍රේල් 21 මං ආවද මගේ ෆයිනල් ෆිට ඕනේ. මේ දවස්වල මං හිතුවා මගේ ඩ්‍රෙස් කෝඩ් එක බ්ලැක් කරන්න. ඉතින් මේ තමයි මගේ ලස්සන ඩ්‍රෙස් එක. මගේ ලස්සන ඩ්‍රෙස් එක කරේ කුමාරි නන්දා. ඉතින් ඔයාලත් මේ වගේ ලස්සන ෆ්‍රොක් එහෙම නැත්නම් සාරි ඕනම ඇඳුමක් මහගන්න ඕනේ නම් මම යාගේ ඩීටේල්ස් යාගේ නම්බරේ මම යටින් දාලා තියන්නම්. ඇත්තම කිව්වොත් මමවත් හිතුවේ නෑ මම ගාව මේ තරම් ලස්සන මේක. ඉතින් ඇත්තම කුමාරි නන්දා තමයි ඒකට ගොඩක් තෑන්ක් කරන්න ඕනේ. මේ තරම් ලස්සන මට ගාවම මහා දුන්නට. ඔන්න අද ඇවිල්ලා අප්‍රේල් 27. අපි දැන් මේ යන්නේ මගේ ෂූට් එකට මේකප් එක දාගන්න. ඉතින් අම්මයි මමයි නංගි අපි තුන්දෙනාම උදේම පිටත් වුණා මගේ මේකප් එක දාගන්න යන්න. ගිෂානයක්ක තමා මට ඇත්තටම ලස්සන මේකප් එකක් වගේම ඒ වගේ ලස්සන කොණ්ඩේ හදලා දුන්නේ. මං හිතේවත් නැති විදිහට එයා ලස්සන වැඩක් කරලා දුන්නේ. ඉතින් thank you so much අක්කේ. එදා දවසේ මම ගොඩාක් ලස්සන කරාට. ඔයාලටත් ඔයාලගේ ලස්සන දවසේ ලස්සනට ඉන්න ඕන නම් Yash Beauty by ගිෂාන් මදුකා කියන මෙන්න මේ page එක ඔයාලට contact කරගන්න පුළුවන්. ඔන්න ඉතින් මම මගේ ෆස්ට් ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම හිතුවේවත් නැති විදිහට වහින්න ගත්තා. ඉතින් අපි චුට්ටක් වෙලා ඉඳලා අපේ ෆොටෝ ෂූට් එක පටන් ගත්තා. ඔයාලට පේනවනේ දැන් නම් ටිකක්වත් වහින්නේ නැහැ. ඇත්තටම මේ වෙලාවෙත් වැහලා නැතර වුණා විතරයි. දැන් අපි මේ යනවා සෙකන්ඩ් ලොකේෂන් එකට. මම සෙකන්ඩ් ලොකේෂන් එක විදිහට තෝරගත්තේ ගඟ ළඟ. ඉතින් අපි මේ යන්නේ රීබදි සෝතු පැත්තට. එදා දවසේ මගේ ලස්සන ෆොටෝ ටික ගත්තේ මෙන්න මෙයා. ලෙෝ ෆර්නෑන්ඩෝ. ඉතින් ඔයාට ලෙෝ අයව කන්ටැක්ට් කරගන්න පුළුවන් ලෙෝ ෆර්නෑන්ඩෝ ෆොටෝග්‍රැෆි කියන මේ Instagram page එකේ. එහෙම නැත්නම් මෙන්න මේ කන්ටැක්ට් නම්බර් එකකින්. ඉතින් thank you so much අයියේ මගේ හැම මොමන්ට් එකක්ම ලස්සනට මම නොහිතන විදිහට ඒ වැඩේ කරලා දුන්නට. මට මේ ලස්සන කේක් හදලා දුන්නේ ශානි. ඉතින් ශානියාක්කට thank you so much මට මේ ලස්සන කේක් එක හදලා දුන්නට. ඔයාට ශානියාක්කව contact කරගන්න පුළුවන් ශා යම් යම් page එකේ. සීතානුබයි